ඉස්සෙල්ලාම ලෙටර් ලියනකොට වම් පැත්තෙන් තමයි අපි ඔක්කොම ලියන්නේ. හරිද? එතන ලියනවා යවන්නාගේ ලිපිනේ. Okay. Senders address. Senders address එක මෙතන ලියනවා. ඊට පස්සේ අපි ලියනවා date එක මෙතන. හරිද? මම කියනකොට ඕගොල්ලෝ ලියනවා. date. ඊට date එක යටින් ලියනවා අපි receivers address. Manager Colombo University. Yeah, ඉස්සෙල්ලා senders address, ඊපස්සේ date, ඊපස්සේ receivers. ඊට පස්සේ මෙතන පොඩි කැලලක් dear sir කියලා. dear sir/dear madam. Okay. ඊට පස්සේ එනවා topic එක. topic එක. topic එකට පස්සේ එනවා අන්න main content එක. main body එක. topic එකට පස්සේ main body එක. ඊට අන්තිමට designation එක. designation එකට yours faithful කියන term එක තමයි use කරන්නේ. yours faithful. yours faithful තමයි කියලා. ඊට පස්සේ sign එක ගන්න ඉඩක් කියලා bracket එක ඇතුළේ තනතුර දාන්න ඕනේ නේද? sign එක ගහලා ඉඩක් තියලා යටින් ආගේ තනතුර දාන්න. secretary ඒ ඉන්ස්ටිටියුට් එක. දාලා ඒකට මෙතනින් අපිට sign එක ගන්න පුළුවන්. ආ yeah. හරි. හරිද? ඒක තමයි format එක. ඔය format එක. එතකොට අපි බලමු දැන් කොහොමද මේක ලියන්නේ කියලා. එතකොට අපි හිතමු දැන් අපිට තියෙන question එකක් write a letter write a letter to electricity depot. The electricity department complaining about the street lamp that is not working. Think you are the secretary of village association. ඒතර මේක තමයි ප්‍රශ්නේ අපේ. ඒතර මේක නෙවෙයි ඔයගොල්ලන්ට එන සාමාන්‍ය IT based ප්‍රශ්න තමයි ඒක වැඩි කරන්නේ ඔය මොකක්ද? I don't know. But however, let's go through this. First, as we know, we have to write down the address.
sender's address. That means your address, it has to be formal. Number, එක සියයට එහෙම දාන්නේ නැහැ. නම්බර් 100ක් තමයි එහෙම දාන්නේ නැහැ. ඊට පස්සේ පොස්ටින් එක දාලා කම්පැනි එකේ නම දාලා තියෙන ටවුන් එක දාන්නේ ඉතින් රෝල් තුනයි. හරිද? ඒකට ඒ කම්පැනි එක මොකක්ද අපි ගමු. ඕකේ. සෙක්ටර් විලේජ් එක තෙල් දාන්න පොස්ට් වගේ තනතුර ඩෙසිග්නේෂන් එක. විලේජ් ඇසෝසියේෂන්. තමා ඔයාගේ නගරේ අපි ගමු බෙලියත්. එතකොට එතකොට ඊට පස්සේ දාන්න රූලක් කරලා දිනේ 4යි 25. ඊට පස්සේ දානවා යවන්නාගේ අ, අපේ සෝරි අපි කාටද යවන්නේ ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් එක. එතකොට මේක යවන්නේ ඉලෙක්ට්‍රිසිටි ඩිපාර්ට්මන්ට් එකට. එතකොට විතරම දාන්නේ ඉස්සෙල්ලම පෝස්ට් එක. කෙනෙක්ගේ පෝස්ට් එක මම ඉලෙක්ට්‍රිසිටි ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ අපි හිතමු මැනේජර්. නැත්නම් ඩිරෙක්ටර්. ඊට පස්සේ ආයතනය ඉලෙක්ට්‍රිසිටි ඩිපාර්ට්මන්ට්. කොට ඒ වගේ තනක නමක් කියනකොට කැපිටල් වලින් මෙතන දාලා තියෙන වැරදි උඩ අපි ඒක කැපිටල් කරන්න ඕනේ. E කැපිටල් B කැපිටල්. ඊළඟට දානවා තියෙන තැන. කොට එකක් දෙලියට තමයි. අපි ඉන්න විදිහත් තමයි. ඉන්න විදිහත් තමයි. දෙලියත් තමයි කරන්නේ නැත්තේ. දෙලියත් ඉතින් සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ඊට පස්සේ dear sir madam අපි දන්නේ යා කවුද කියලා ඒක නිසා දෙකම දානවා. ඊට පස්සේ තමයි important මෙතන එක තමයි වැඩි පටන් ගන්න. හරි මේක වෙලා ඉතින් ඕනම කෙනෙක්ට දාන්න. පොඩි කාර්යයක්. ඒක විතරයි. ඒ topic එක ඇවිල්ලා අපි මාතෘකාවෙන් තමයි හදලා ගන්න ඕනේ. Electricity department complaining about the street lamp. අපි complaining කියන එක දාන්න බෑ. ඒකට අපි noun based එකක් තමයි අපි මාතෘකාවට දානවා. දැන් මෙතන තියෙන complaining about the street lamp එක verb based. ඒකට complaining කියන එක ඒ verb එකේ noun එක මොකද්ද? complaint. එතකොට මේ කොපි කරලා එතකොට ඔයා කොහොමද මාතෘකාවෙන් ලැබෙන ටොපික් එක හදා ගන්න ඕනේ. මම හදන්නේ a complaint about the street lamp uh, not working කියලා දාන්නත් පුළුවන්. හරිද? හැබැයි not working කියන එක පොඩ්ඩක් informal. informal. එතකොට not working කියන එකට හොඳ නමක් තමයි non functional කියන්නේ. non functional. මේක තමයි ටොපික් එක. නැත්නම් ඔයාලට කියනවා complain about the non functional street lamp. තමයි. මේක
functional statement. So ඒක underline කරන්න ඕන. දැන් තමයි අපි යන්නේ දැන් මේක එළියෙන් ඉවරයිනේ. දැන් තමයි යන්නේ main කොටසට. ඒතකොට මේකට තියෙනවා හොඳ formula එකක්. එතකොට අපිට easily මතක තියාගන්න පුළුවන්. ඒ formula එක නම ඇවිල්ලා SDISC. මොකද SDISC. S E S D I S C. හරිද? එතකොට අපි මේ පහ fulfill කරන්න ලියුවොත් අපිට easily S එක ගොඩ දාගන්න පුළුවන්. letter එක ගොඩ දාගන්න පුළුවන් මේ කරුණු පහ පිළිවෙලට ගොඩ නැගුවා. එතකොට පළවෙනි S එක එක subject එක. හරිද? subject එක කියන මූලික කරුණු. මූලික කරුණු අපි ඉස්සෙල්ලා කියන්න ඕන body එකේ. body එක කියන්නේ ලියන paragraph එක. main paragraph එක topic එකට යටින්. දෙවෙනි එක D කියන්නේ details. අන්න මෙයා තමයි very important most important part එක. මේක ඇතුළේ මේ details කියන එක තුළ අන්තර්ගත වෙනවා WH questions ටික. WH questions කියන්නේ where කොහෙද මේ listing clamp එක උතනින් කොහෙද මේක තියෙන්නේ? how කොහොමද වැස්සෙන්ද කොහොමද escape clamp එක non functional උනේ? when කවදද? what කියන එකට තමයි අපි උත්තර දෙන්න අපි. දැන් තමයි කියලා ඉවරයි. එහෙම ඔයාගේ knowledge එකට අනුව ඔයාලට කොට දහස් ගන්න පුළුවන් ක්ලිප් එකක් මේ questions වලට උත්තර දීලා. simple. why කියන එකයි how කියන එක දෙකම එක වගේ. ඒකට මේවට උත්තර දුන්නොත් ඔයාලට ලොකු paragraph එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ I කියන එක ඇවිල්ලා issues කියන්නේ ප්‍රශ්න. ඒකට මේ ලයිට් එක නැති නිසා අපිට තියෙන ප්‍රශ්න මොනවද? ඒකට සාමාන්‍යයෙන් ඉන්ෆෝමල් ලෙටර් වල ලියන්නේ ප්‍රශ්නයක්. එක්කෝ සැලරි එක වැඩි කරගන්න. මොකරි ඉම්පෝටන්ට් දෙයක්. ඒක ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ ප්‍රශ්න ටික අනිවාර්යෙන් අපි පෙළගස්සන්න. අනේ ඒක තමයි ඊළඟ තුන්වෙනි I එකෙන් කියන්නේ. තුන්වෙනි එක ඒවල solution. මේ ප්‍රශ්නෙට මොකද විසඳුම ඇවිල්ලා ඔය විසිට් කරලා අපිට හදලා දෙන්න. ඒකට දැන් ඔයාලට IT based මොකක් හරි අද software වල issue එක. ඉතින් මේක එකතු වෙලා කතා කරලා සාකච්ඡා කරලා විසඳ ගන්න. මොකද්ද එක like that. C එක වෙලා closing එක. මේක එන end එකක් තියෙනවා. මේ closing එක ලස්සනට හදන්න. Okay. මේ පහ තමයි body එකේ අන්තර්ගත වෙන්නේ. මේක එහෙමම ලියාගන්න. අපි බලමු දැන් කොහොමද මේක කොහොමද පෙළගස්සන්නේ? කියලා දැන් බලන්න. සබ්ජෙක්ට් එක ඇවිල්ලා මොකක්ද දැන් වෙලා තියෙන්නේ? ලයිට් එක පත්තු වෙන්නේ. ඒතොර එයා කියන්න ඕන මම මේ ලිටර් එක ලියන්නේ මේ මේ ගැන ඔයාලට දැනුවත් කරන්න. I am මේක එල බොඩි එක හරිද? බොඩි එක යටතේ මේ ටික නෝද. I am writing this letter to inform ඔයාලට දැනුම් දෙන්න. You about the non-functional street lamp. Okay, පළවෙනි paragraph ඉවරයි. S එක ඉවරයි. ඉතින් ඉන්නහට S එක ගැන කියන්න ඕනේ. ඒක මේ පාටයි අර පාටයි පාසි බෙදලා එහෙම කියන්න ඕනේ. එච්චරයි. ඊට පස්සේ අපි යනවා D එකට details. we can plan where කොහෙද මට කියන්නුනා it is located. දැන් මෙතන බැලුවම මෙතන තියෙන important ක්‍රම එකක්. මේක ඇවිල්ලා
එක පැසිව් වොයිස්. ඇයි පැසිව් වොයිස් කියන්නේ? ලොකේට් කියන එකේ ලොකේට් කියන එකේ තේරුම ඇවිල්ලා කෙනෙක් එක තැනක පිහිටුවන. මම හිතමු මම මගේ ෆෝන් එක තාලේ තිබ්බා. එතකොට අපිට කියන්න පුළුවන් I locate my phone කියලා. හැබැයි එක තැනක් ලොකේට් කරපු කෙනෙක් මේ ලෝකේ නැහැ. තේරුණාද? තැන තියෙනවා. තැන තමයි ඉන්නේ. තැන තියපු කෙනා නැහැ. ඒක නිසා තමයි ඒක පැසිව්. කියන්නේ කියපු කෙනා ක්‍රියාව කරපු කෙනා නැහැ. තැන තමයි තියෙන්නේ. it කියන්නේ තැන. එතකොට තැන අපිට මුල කරගෙන අපි past participle කරනවා. Is located in the belly of the man. main road කියන කොටත් capital. අන්න අපි මෙයා කියන එකට උත්තරය දුන්නා. දැන් අපිට කියන්න පුළුවන් how. කොහොමද ඒක? ඊට කලින් අපිට කියන්න පුළුවන් when කියන එක නේද? how කියන එක පස්සේ when කියලා කියනවා. කවදද මේක මොනේ කියලා. එතකොට it එතකොට මෙතන යූස් කරනවා grammar එක. අතීතයේ ඉඳලා දැන් වෙනකම් මේක past එකේ දැන් වෙනකම් මේක well when ඒ කියන්නේ දැනුත් වැඩ කරන්නේ past එකත් වැඩ කරන්නේ. එතකොට මෙතෙන් කියන grammar එක ඉඳලා present perfect. present perfect කියද ඒක වැඩ කරන්න තියපු වැඩ කරන්න නැතුව තියපු කෙනෙක් නෑනේ. ඒක ඉබේමනේ වැඩ කරන්න නැතුව ඒතර ක්‍රියාව කරන කෙනෙක් නෑ. ඒකෝට ඒක වෙන්න ඕන පැසිව් වොයිස්. එතකොට අපි යූස් කරන්න ඕන has been දාලා තමයි යූස් කරන්නේ. it has been out. out කියන්නේ වැඩ කරන්න. not working කියලා දාන්න පුළුවන්. ඔක්කොම දාන්න. so කියන්නේ සිදු. out of function දාන්න පුළුවන්. ඒකත් හරි. it has been out of function කියන්න පුළුවන්. it has been out කියන්න පුළුවන්. it has been not working කියන්න පුළුවන්. අපි මෙතන simply out දාමුකෝ. ඔව්. past participle. out කියන එකේ past participle out ම තමයි. The past week. Been out for the past week. නෑ. දැන් දාන්න. ඒතර කාල පරාසයක් කියනකොට from දාන්න බෑ for තමයි. කාල පරාසයකට සිට තවත් කාල පරාසයක් කියනවා from දාන්න. ඒ උනාට කියන්න ඕන නම් last week ඉඳලා මේ දක්වා. From last week to now. Until now. ඒ තේරුණාද? කාල පරාසය දෙකම කියනවා නම් from. කාල පරාසය පොදුවේ කියනවා. මම පොදුවේ කියලා දෙන්නේ last week කියලා. ඊගාවට how how කියන එකට දෙන්න අපිට උත්තර දෙන්න. how කියන එක y කියන එක දෙකම එකවලු. හරිද? අපිට කියන්න පුළුවන් the stop එක නැවතුනේ heavy rain එකටද? the lamp lamp did not work. Huh?
ඔව් didn't දාන්න බෑ. formal නිසා did not තමයි දාන්න ඕන. ඔව් the lamb කියන එක subject එක. නෑ වැඩ කරන්නේ නැත්තේ lamb එකනේ. ආ, did not work since uh, the heavy rain occurred last week. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් the state lamb stopped working because of the heavy rain. එහෙම කියලා කියන්න පුළුවන්. හරි. අන්න එහෙම කියන්න පුළුවන්. The lamb did not work due to the heavy rain. එහෙම කියන්න පුළුවන්. කොහොම හරි. එතකොට අපිට අපි වෙයා කියන එකට උත්තර දුන්නා, how කියන එකට දුන්නා, when කියන එකට උත්තර දුන්නා. අපි ඔක්කොටම උත්තර දීලා ඉවරයි. දැන් අපි යනවා I එක. I issues වලට. එතනින් අපේ first paragraph එක ඉවරයි. දැන් issues වලට යන්න බෑ. විෂය කියලා කියන්නේ ඒ නිසා කියලා කියන්නේ due to කියලා තමයි නිසා due to lack of light. ඒ කියන්නේ අඩු එළිය නිසා due to lack of light. නැත්නම් එහෙම නැත්නම් as the light doesn't work. It doesn't work. දැන් අපි මෙතන බැලුවොත් අපි ගන්නවා නම් as the light doesn't work කියන does not work. දැන් මෙතන ඇයි අපි does use කරේ මේ light කියන එක යා ඒක දැනුත් වැඩි කරන්නේ අන්න ඒක නිසා තමයි does use කරේ. දැන් මෙතන මේක ඒක වචනයි ඒක වචනයි ඒක වචනයි ඒක නිසා වර්තමාන නිසා does. අපි හිතමු මෙතන light lamp වෙන්න ඕන light කියන එක ඇවිල්ලා අපිට ගන්න බෑ light lamp වෙන්න ඕන. එතකොට මෙතන lamps කියලා තිබ්බොත් as the light lamps does not work කියන්නේ do not work කියලා කියන්නේ වර්තමාන කාල ඒක වචන පදයක් නම් අපි යූස් කරන්නේ does වර්තමාන කාල බහුවචන පදයක් නම් අපි යූස් කරන්නේ do. අතීත කාලේ නම් දෙකටම ඒක වචන බහුවචන දෙකටම යූස් කරන්නේ did as the light did not work as the lights did not work. Okay. අපි මේක අපි බලමු. Due to lack of light, people cannot travel. People cannot travel on the street. අපේ යන්න බෑ. අපිට කියනවා අපිට තව ටිකක් ඒක භයානක කරන්න පුළුවන්. ඒත් අපිට කියන්න පුළුවන් ළඟ කැලයක් තියෙනවා. එළියට නේ. වෙන එහෙම තියෙනවා. අපිට ගන්න පුළුවන්. There is a forest around our village.
if outing in there on the right bullet in the outing in the end there. Well, honestly, ended. And the other point, right bullet in the right? Uh, and if there are 9 a.m. if there are snakes, we won't be able, we will not be able to feel it. And we cannot, we would not be, sorry, then talking to Janula and also, we not, we will not be rescued, can RXI from the elephant's prize. Million elephant's prize. Elephant's prize, which are usually occur in the village. ඒ ඇති ඊට පස්සේ අපිට යන්න පුළුවන් solutions වලට. Solution එක ඇවිල්ලා officers ලාට කියනවා ඇවිල්ලා මේක බලලා හොඳ විසඳුමක් දෙන්න කියලා. නේද? ඒකට අපිට කියන්න පුළුවන් මම ආයාචනා කරනවා. ඒක මේ වචනේ ඕන වෙනවා. I request. කාටද රික්වෙස්ට් කරන්නේ? The electricity department. Electricity department. To have a visit. මම බලන්න බලන්න and take steps to fix the land. Then closing it, thank you. මේ තමයි සාමාන්‍ය closing එක. Thank you for මේක පාඩම් කරන්න. ඈ? ඒක තමයි ලියුණා. Closing එකයි solution එකයි ඒකට ලියුණා නේද? නේ මේක තමයි solution එක හැම එකකට. මේ හා සමාන එක. Thank you. Considering my request. I look forward. මම බලා සිටිනවා. I look forward to your response. කාගේ
ස්පොන්සර් කෙනෙක් මම බලාගෙන ඉන්නේ. අන්න ඊට පස්සේ yours faith resignation. yours faithfully. තමා සයින් එක ගන්න ඕනේ යට බ්‍රැකට් එක ඇතුලේ ඔයාගේ නම දාන්න. සෝරි මට කලින් හදතුනා ඔයාගේ නම දාන්න. හිතමු දේශා එලියත්. අන්න ඊට යටින් තමයි ඩෙසිග්නේෂන් එක දාන්න ඕන. ඔයාගේ තනතුර. village welfare association. මෙතෙන්ට සයින් එක ගන්න තමයි තියෙන්නේ. ඔච්චර ලිටර් එකේ තියෙන්නේ. ඉතින් ඔය ෆෝමියුලා එකට අනුව ඔයා ගොඩනගා ගන්න ප්‍රැක්ටිස් කරන්න සිම්පල්.